YouTube නාලිකා වලින් දැනුම් දෙනවා දැනුවත් කරනවා අපේ රට විරුවන්ව කුවේට් එකෙන් පටන් අරන් තියෙනවා කියලා අලුතෙන් ඇග්‍රීමන්ට් එකක් ඇවිත් තියෙනවා. ඒකේ සඳහන් වෙනවා අනිවාර්යයෙන්ම අපට බෝනස් මුදල ලැබෙන්න ඕනි කියලා. ඉතින් යන්න නැති අය ගිහිල්ලා අකාම අලුත් කරගන්නකොට අපේ රක්ෂණ මුදල ගෙවනකොට එයාලා අතට බව දැනුවත් කරලා ගිහිල්ලා ඇග්‍රීමන්ට් එකයි හම්බෙනවා කියලා. ඉතින් මං අහන්න කැමතියි එතකොට ආයේ මේ රටට එන්නේ නැති අයට එයාලට ඒක අයිති නැද්ද? එතකොට එයාලා වෙනුවෙන් කවුද කතා කරන්නේ? විදේශයට කමල් අයියේ ඔයාගේ YouTube වැඩසටහන් හැමදේම මම බලනවා. ඔය අයියේ යාළුවෙක් එක්කත් මේ එකතු වෙලා ඒ වැඩසටහන කරා. ඉතින් මං කියන්නේ එහෙම යන අයට මොකද කරන්නේ? මම මාමයි බාබා එක කතා කරා. එතකොට මාම දීපු උත්තරේ තමා මට ඒක දෙන්නේ පිලිප්පීන් අයට විතරයි කියන එක. ඉන් එහාට අපිට මෙයාලත් එක්ක ආගියු කරන්න බෑ. ඒක ඔයා දන්නවා. කුවේට් රටේ මේ මෑතක ඉඳලා සෑහෙන මරණ ප්‍රමාණය වැඩි. මැරෙන ප්‍රමාණය වැඩි හේතු අපි දන්නේ අපිට හේතු කතා කරන්නත් බෑ. එහෙම වුණොත් අපිට සමහරට අර පහුගිය දවස්වල වගේ පොත්වලට සීල් තියාගෙන ලංකාවට යන්න වෙයි. දුකයි අපේ සහෝදරියන්ට වෙන දේ දැක්කහම දුකයි. හැබැයි දුකයි කියලා අපි ඇවිත් තින්නේ අපිට ප්‍රශ්න තියෙන නිසා නේද? ඉතින් ඒක නිසා මං ඉල්ලීමක් කරනවා අයියාගෙන් පුළුවන් නම් එයාලත් එක්ක කතා කරලා මේකට මැදිහත් වෙන්න කියන ආයි එන්නේ නැතුව යන අයට. يعني මෙහි තව අවුරුදු දෙකක් ඉන්න බලාපොරොත්තුකුත් නැහැ. ගිහින් නිවාඩු ගිහින් එන්න බලාපොරොත්තුකුත් නැති අය වෙනුවෙන් කතා කරන්න කියලා ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද ඒක අපිට ලැබිය යුතු දෙයක්නේ. මං ඉන්න ගෙදර ඉන්න මට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. යුනිෆෝම් දෙකක් හම්බෙනවා සීතලට, යුනිෆෝම් දෙකක් හම්බෙනවා රස්නේ කාලට. ඉන් එහා කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඉන් එහා දෙයක් ඉල්ලන්න යන්නෙත් නැහැ. පොඩි පොඩි දේවල් වලට යාලත් එක්ක ආගියු කරගන්න බැරි නිසා ඉතින් අපි වෙනුවෙන් තානාධිපතිතුමා මැදිහත් වෙන්න ඔය අලුතෙන් එන අයට ඇග්‍රීමන්ට් එක අලුත් කරා සමානව යන්න ඉන්න අයට ආයි මේ රටේ එන්නේ නැහැ යනවා කියන මතේ ඉන්න අයටත් මේක ලබා දෙන්න කටයුතු කරන්න. ඉතින් ඒ ඉල්ලීම කරනවා මම මේක මේ සුදන්ත තිලකසිරි මහත්තයා අයියාගේ YouTube එකටත් මම දැම්මා මැසේජ් එකකින් අයියා අපි ගැන කතා කරන්න කියලා. ලංකාවේ විශ්‍රාම වැටුපම ගැන අයියා කතා කරා පෞද්ගලිකවත් මේ ජනාධිපතිතුමා එක්ක. මං කියන්නේ මේ රටෙන් අපිට ලැබෙන බෝනස් එක ගැන. මම දැන් මේ ළඟදි TikTok එකේ එක ෂෙයා වෙලා තිබුණා. ඒක මම දෙන්නටම ෂෙයා කරා මාමටයි බාබටයි. හැබැයි මුකුත් කියන්නේ. හැබැයි මට තේරෙනවා ඒක බලපු දවසේ ඉඳන් ඒ දෙන්න ඉන්නේ මාත් එක්ක හිත හොඳින් නෙමෙයි කියන එක දැනෙනවා මට. ඉතින් බොහොම සාධාරණ ඉල්ලීමක් කරන්න ඒ වෙනුවෙන් කතා කරන්න ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා අපේ එම්බසි අයට. මොකද අපිට මෙයාලත් එක්ක කියන්න පුළුවන් දෙන්න කියලා දෙන්නේ නැහැ කියන්න දන්නවා. දෙන්න කියලා ඉල්ලීමක් විතරයි කියන්න පුළුවන්. ඉතින් යාළුවනේ subscribe කරන්න YouTube channel එක. බොහොම ස්තුතියි. විදේශයට කමල් අයවා මේක දැක්කොත් අපි වෙනුවෙන් කතා කරන්න කියලා බොහොම අහිංසක ඉල්ලීමක් තියෙනවා මගේ. Thank you.